Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේක තමයි අපේ ඉන්දියා vlog එකේ අන්තිම part එක. ඉතින් මේ දවසේ අපි මනාලි වල හොටල් එකෙන් breakfast එක අරගෙන චාන්දිගර් වලට යන්න පිටත් වුණා. අපිට චාන්දිගර් වල one night stay එකක් තිබුණා. මොකෝ මනාලි වල ඉඳලා දිල්ලි වලට යන්න ගොඩක් දුර නිසා. ඉතින් මේ යන අතරමඟදී අපි මගින් හම්බ වෙන activities ටිකකුත් කරා. මේ වලට පේන්නේ hot air balloons. අපි hot air balloons වල යන්න අපිට chance එකක් ලැබුණා. අපි එතන මේ activity එක කරා. ඊට පස්සේ zip line ඒ වගේ එක activities තිබුණා. තව paragliding එහෙම තිබුණා. අපේ team එකේ අනිත් නංගිලා මේ වගේ activities උත් කරා. ඉතින් මෙතෙන්ට ගියාම අපිට hot air balloon එකේ එතන ගොඩක් දුර යන්නේ නැහැ. එක තැන තමයි ඒක උඩ යන්නේ. එතකොට යාලා වීඩියෝ එකකුත් අපිට ඕනේ නම් කරලා දෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපිට එයාලගෙන් ගත්ත වීඩියෝ එකේ එක ක්ලිප් එකක් යාලා ඩ්‍රෝන් එකකින් ඒ වීඩියෝ එක කරලා දෙනවා. ඒකට යාලා එක්ස්ට්‍රා charge කරනවා. ඒ වුණාට වීඩියෝ එක ලස්සනට එනවා. යාලා ලස්සනට ඒක මේ කැප්චර් කරගන්න. ඉතින් අපිට වීඩියෝ එකත් අපිට ඕන ගන්න පුළුවන්. මේක ඇත්තටම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් සහ මේක මගේ ෆස්ට් ටයිම් hot air balloon එකක මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒක ඇත්තටම මම ටිකක් බයෙන් තමයි ඒකට ගියේ. ඒ වුණාට උඩට ගියාට පස්සේ එහෙම බය වෙන දෙයක්වත් නැහැ. ඒක හරිම ෆන්. ඒ වගේම හරිම ලස්සනයි. වටේට ලොකු අර ඇත්තට view එක පේනකොට ඒක හරිම ලස්සනයි. ඉතින් ඒ ඇක්ටිවිටි එක කරලා ඊළඟට අපි එන්න පිටත් වුණා. අපි කුල්ලු මනාලි වලට තමයි ආවේ ඊළඟට. කුල්ලු මනාලි කියලා කියන්නේ මනාලි වලට ළඟ ප්‍රදේශයක්. ඉතින් එතන අපිට shopping කරන්න එහෙම chance එකක් තිබුණා. මේ ඔයාලට පේනවා ඇති මේ Apple තමයි Apple වතු තියෙන්නේ. ඒවා මේ wind එක නිසා වේලිලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි මේ නතර වුණා dry fruits තියෙන කඩේක. එතන එක එක විදිහේ dry fruits ගොඩාක් තිබුණා. ඉතින් අපි එක එක જાති ඒවා try කරලා අපිට කැමති ඒවා ටික අපි ගත්තා. ඉතින් එදා දවසේ රෑ අපි චාන්දිගර් වල නතර වෙලා ඊළඟ දවසේ උදේම පිටත් වුණා අපහු දිල්ලි වලට එන්න. මේ දවසේ අපිට දිල්ලි වල සාමාන්‍යයෙන් වටපිටාවේ පොඩ්ඩක් බලා ගන්න chance එක තිබුණා. මොකද අපි පළවෙනි දවසේ එනකොට ලොකු මීදුමක් තිබුණ නිසා අපිට ඇත්තටම වටපිටාව බලන්න chance එකක් තිබුණේ නැහැ. ඉතින් අපි දිල්ලි වලට ආවිල්ලා අපිට කලින් ලොකුවට shopping කරන්න බැරි වුණ නිසා මේ shopping mall එකක් ළඟ නතර කරා. මෙතන අපිට chance එක තිබුණා අපිට ඕනි දේවල් ටික ගන්න. ඉතින් මේක තමයි shopping mall එක. මේ අතරට යන වීඩියෝ එක විතරයි තියෙන්නේ. ඇත්තටම shopping කරද්දී වීඩියෝස් ගන්න බැරි වුණා. මේක දැන් අපි ක්‍රිස්මස් කාලේ ගිහපු නිසා එතන ලස්සනට ක්‍රිස්මස් එකට ඩෙකොරේට් කරලා ලස්සනට තිබුණා හදලා. ඉතින් මෙතන එන්ට්‍රන්ස් එකේ ලස්සන මේ ක්‍රිස්මස් එකට ඩෙකොරේට් කරලා තිබ්බ ලස්සන ස්නෝමෑන්ලා හදලා මේ වගේම ඩෙකොරේෂන්ස් ටිකක් ඇතුලේ තිබුණා. ඉතින් මේ ටික විතරයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මෙතන ඇතුළට ගියාම මෙතන අපිට ඕනි තරම් දේවල් හොයලා බලලා එක තැනින් ගන්න පුළුවන් chance එක තිබුණා. ඉතින් අපිට බොහොම පොඩි වෙලාවක් පැය 2ක් 3ක් වගේ තමයි තිබුණේ මෙතන අපිට ඕනි දේවල් ගන්න. ඊට පස්සේ අපිට අපහු එයාපෝට් එකට යන්න තිබුණා. ඉතින් shopping කරලා ඉවරලා අපිට කෑම කන්නත් ඇත්තට වෙලාව තිබුණේ නැහැ. ඒක නිසා අපි මෙතනින් පොඩි දේවල් ටිකක් අරගෙන එයාපෝට් එකට යන ගමන් කන්න අරගෙන අපි අපහු පිටත් වුණා එයාපෝට් එකට යන්න. ඉතින් මේ තියෙන්නේ එයාපෝට් එකට යන ඒ අතරේ තියෙන view එක ඒ හරිය ලස්සනට හදලා තියෙනවා එයාලා. දිල්ලියේ සිටි එකෙන් පොඩ්ඩක් ඩස්ටි වගේ තිබුණාට මේ එයාපෝට් එකට යන ඒ පොඩි ඒරියා එක ලස්සනට හදලා තියෙනවා. ඒ ටික දැක්කම පොඩ්ඩක් හරි ලස්සනට පොඩි හොඳ ඉම්ප්‍රෙෂන් එකක් එනවා ඉතින්. ඉතින් පළවෙනි දවසේ මුකුත් වෙනුනේත් නැති නිසා අපි මේ view එකත් බලාගෙන අපි එයාපෝට් එකට යන්න පිටත් වුණා. අපිට ෆ්ලයිට් එක තිබුණා හවස 6:00ට විතර මට මතක විදියට. ඉතින් ඒ ටික මේ විදිහට බලාගෙන අපි එයාපෝට් එකට යන්න පිටත් වුණා. ඉතින් එයාපෝට් එක ඇතුළට ආවට පස්සේ අපිට මේ view එකත් එක්ක ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් බලාගෙන අපේ වැඩ ටිකත් කරගෙන අපි ආපහු අපි ඇතුළට යන්න පිටත් වුණා.
අපිට මේ යනකොට සහ එනකොට දෙපාරම අපිට වින්ඩෝ සීට්ස් දෙකක් ලැබුණා. හැබැයි ඉතින් රෑ නිසා අර ලස්සන වීව් එකක් බලන්න බැරි වුණා. ඒක කොහොම හරි වින්ඩෝ සීට් එකක් හම්බ වුණා. ඊට පස්සේ අපිට රෑ වෙන මේ වගේ මීල් එකකුත් දුන්නා. ඉතින් මේකත් එන්ජොයි කරලා ඊට පස්සේ තිබුණ ෆිල්ම් එකක් බලාගෙන අපි ආපහු ලංකාවට එන්න පිටත් වුණා. ඉතින් මෙතනින් අපේ ඉන්දියන් බ්ලොග් එක ඉවරයි. බලපුවා හැමෝටම thank you so much.